අපි මේ දාණය කතරගම දෙවියන් වෙනුවෙන් සාදාගන්නේ දානයක්. මේකට අපි මුරුතැන් පූජාව කියලා කියනවා. අපි ගොවිතැන් කරද්දී විශ්වාස කරනවා අපේ මේ ගොඩක් කැලෑවල තමයි මේ හේන් ගොවිතැන කරන්නේ. ඒ වගේම සත්තු ඉන්නවා, අපේ අලි ඉන්නවා, සර්පයෝ, ඌරෝ, ඒ වගේ වන සතුන් ඉන්නවා. ඔවුන් අපේ වගාවල් ඔවුන්ගෙන් ආරක්ෂා කරලා දෙන, ඒ වගේම වගා කරන අපි ආරක්ෂා කරලා දෙන්න කියලා අපි දෙවියන්ට බාර වෙනවා. ඒ බාරය ඔප්පු කිරීමක් වශයෙන් අපි ගන්න අස්වැන්නේ පළමු කොටස අපි මෙසේ දෙවියන් උදෙසා පූජා කරනවා. අපි දැන් මේ පේන්නේ පෝල් ගානවා අපි මේ දානේ හදන්න. පෝල් ගාලා මේ අපි ගේන කිසිම වාජනයක් කලින් අපි මේ ඒ කියන්නේ ගෙදර පාවිච්චි ගන්න දේවල් නෙවෙයි. මේ හැමදේම මේ දානේ හදන්න සාමාන්‍යයෙන් යොදා ගන්න දේවල් එහෙම තියෙනවා. ඔයාලට පේන්නේ මේ අපි පොල් කිරීම කරන්න ගන්න බෑග් එකක්. මේවා ඔක්කොම කහ වතුරෙන් හොදලා තමයි ගන්න. කලින් තිබුණේ කහ වතුර ඒ භාජනෙන් හොදලා තමයි මේ සියලු දේවල් ගන්නෙ. ඊට පස්සේ අපි හදාගත්ත පොල් කිරි ටික මේ ඇතිලියකට දාලා ඉවරලා මේකට කියන නම නම් මන් දන්නේ නැහැ. මේ වගේ ලොකු හට්ටියකට දාලා ඉවරලා ඒක අපි රත් වෙන්න හොඳට රත් වෙනකන් ලිපේ තියා ගන්නවා. ඒක ටිකක් රත් වුණාම අපි ඒකට සීනි හකුරු දා ගන්නවා. මේ හරියට ඔකඳ දේවාලය එහෙම ළඟයි අපි සාමාන්‍යයෙන් විශ්වාස කරනවා කතරගම දෙවියෝ සියඹලා කැබිලිත්තේ ඒ දේවාලයේ වැඩ හිටිනවා කියලා විශ්වාස කරනවා. ඉතින් අපි කතරගම දෙවියන් වෙනුවෙන් තමයි මේ දානේ පිළියෙල කරන්නේ. අපි ගන්න අස්වැන්න සහ ආදායමෙන් ඒ කොටසක් අපි ඒ වෙනුවෙන් කැප කරනවා. සමහර ගොවීන් මුලින්ම පොල් ගෙඩියක් එල්ලලා අපි මෙහෙම මේ දානයක් දෙනවා අපේ මේ වගාවන් ආරක්ෂා කරලා දෙන්න, අපිට හොඳ අස්වැන්නක් ලබා දෙන්න, එහෙම කියලා ඉවරලා කරනවා. අපි මේ කිසිම දෙයක් සාමාන්‍යයෙන් ගෙවල් වල පාවිච්චි කරන ඒවා අරන් එන්නේ නැහැ. මේ දාන වියන හට්ටිය පවා ඒක ගන්න දානේ හදන්න විතරයි. ගොඩක් ඒවා මේ කඩෙන් තමයි ගේන්නේ. අර දානේ හදන්න ගන්න ලීය තමයි මේ සුද්ධ කරනවා පේන්නේ ඔයාලට. අර එහයින් ඒකට පත්ත කියලා කියනවා. ඒක අර ගෙදල් වල තියෙන දොදොල් හැඳි ගන්න ඒවා එහෙම ගේන්නේ නැහැ. අපි සාමාන්‍යයෙන් කැලෙන් ලීයක් කපලා ඉවරලා ඒ ලීය තමයි මේ ගන්නේ ඒක හැඳි ගන්න. හොඳින් ඉන්දර දාගෙන පොල් කිරි ටික හැඳි ගන්න ඕන, නැත්නම් පොල් කිරි ටික උතුරලා යනවනේ. මේක බොහොම ශ්‍රද්ධාවෙන් කරන්නේ. මස් මාළු කන්න නැතුව දවස් 7ක් අපි සාමාන්‍යයෙන් පෙවලා ඉන්නවා. පෙවලා ඉන්න ඕන දවස් ගණන් නම් මම දන්නේ නැහැ. සාමාන්‍ය දවස් 7ක් අපි ඉන්නවා. නිවැරදිව කියන දවස් ගණනක් නම් දන්නේ නැහැ මම. මේ තනිකර කැලෑ තියෙන්නේ. මේ කැලේ ඉතින් මේ මනුස්ස වාසයෙන් තොරයි. ඒ කාලේට ඇවිල්ලා අපි වගාවන් කළා. ඊට පස්සේ නැවත ගම්බිම් වලට යනවා. මේ වගේ ඉඳිද්දී අපිට ඉතින් සර්පයෝගෙන් කරදර වෙන්න පුළුවන්. වන සතුන්ගෙන් කරදර වෙන්න පුළුවන්. අලි ඇත්තු ඉන්නවා. ඒ සත්තුන්ගෙන් වගාවන් ආරක්ෂා කරලා දෙන්න කියලා තමයි අපි මේව කරලා දෙන්නේ. මේ බාර වෙන්නේ. අපි මේ ගාන පොල් කටුවත් පළතුරු කපලා ඉතුරු කෑලිවත් ඒ කිසි දෙයක් විසි කරන්නේ නැහැ. සතෙකුට කන්න දාන දීලා ඉවරුණාන් පස්සේ තමයි ඒව විසි කරන්නේ. මේ ඉඳුල් කරන්නේ නැතුව තමයි නොඉඳුල් දානයක් වශයෙන් තමයි මේක පිළියෙල කරලා දෙන්නේ. එහෙම දාන්නට දාද්දි ඇට ගලවලා ඒ අර මද ටික විතරයි දාන්නේ. ඇට ඒවා අයින් කරනවා. මුද්දරස් පරන් දාද්දිත් ඒව හොඳින් හොදලා හොදගත්ත මුද්දරස් පරන් තමයි දාන්නේ. අපි දෙවියන් වෙනුවෙන් පහන් පැලක් හදලා පහන් පැලට තමයි දානි පූජා කරන්නේ. පහන් පැලේ
වාහලේ සඳහා තමයි අපි මේ පොල්ලත්තු යන්නේ. අපිට ටිකක් පොල්ලත්තු ලියා ගන්න නම් එච්චර දන්නේ නැහැ. අපි අමාරුවෙන් කොහොම හරි පොල්ලත්තු ඉව්වා. අපේ මේ අයියා පොල්ලත්තු යන්න ගොඩක් මහන්සියක් ගත්තා. අර ගොක්කොල වලින් පොල්ලත්තු යන්න ටිකක් අමාරුයි. කොලේ දිග ඇරෙන්නේ නැහනේ. ඒක නිසා වියන්න අමාරුයි. සාමාන්‍ය පොල්ලත්තු වගේ නෙවෙයි. මේ පැලේ තමයි අපි හිටියේ ගොවිතැන රැක් ගන්න. බිම පැල සහ උඩ පැල. අපි ඒ වගේම කිරි මුට්ටියක් උතුරලා ඉවරලා සස්විකත්වය ප්‍රාර්ථනා කරනවා අපේ වගාවන් භවභෝග සාර්ථක වෙන්න කියලා. දැන් කිරි හට්ටිය රිපේ තියලා තියෙන්නේ පොල් කිරි හට්ටිය. ඒකට අපි සීනි දානවා, හකුරු දානවා. ඒව දාලා තින්නේ දැන්. දැන් අපි මේක හොඳින් හැදියා ගන්න ඕන නැත්නම් මේක උතුරලා යනවා. ඒ වගේම සීනි දිය වෙන්න ඕන, හකුරු දිය වෙන්න ඕන. ඒ හැදිගත්තම දිය වෙන්නේ. මේක වැඩි කතා බහ කරන්න නැතුව මේ බොහොම පරිස්සමට නොයදුල් ආහාරය ලෙස තමයි පිළියෙල කරගන්න ඕන. මේ භාජනෙට කියන නම නම් දන්නේ මේ හට්ටියට කියන නම නම්. මුට්ටියකුත් නෙවෙයි මේක. පේන්නේ අපේ හේන. අපි විශ්වාස කරන මේ ප්‍රදේශයේ අදත් කතරගම දෙවියෝ වැඩ හිටිනවා කියලා අර කැවිලිත්ත සීඹලා මුල් දේවස්ථානයේ දේවාලයේ භාවනා යෝග්‍යව වැඩ සිටිනවා කියලා විශ්වාස කරනවා. ඒක නිසා කතරගම දෙවියන් උදෙසා තමයි මේ දානි දෙන්නේ. බෞද්ධ බැතිමත්තු වගේම හින්දු බැතිමත්තුත් මෙම දානය ලබා දෙනවා. මුර්තැන් පූජාව කියලාත් කියනවා මේක දානෙට. පොල්ලත් තාම ටිකයි විව්වේ අපිට ගොඩක් වෙලා ගියා මේ පොල්ලත් තියා ගන්න. අර අපි දාණය දෙන තියෙන ඒ පහන් පැලේ උඩ වහලේ සඳහා තමයි මේ ගොක්කොල පොල්ලත් වියන්නේ. අපි අර පොල් වලින් ඉතුරු වෙච්ච ඒ පොල් රොඩු ටිකවත් ඒ ටිකවත් විසි කරන්නේ නැහැ. ඒ ටිකත් අරන් තියලා තියෙන දාණය ඉවරුනම තමයි ඒවා අයින් කරන්නේ. පොල් කටු ඒ කිසිම දෙයක් විසි කරන්නේ නැහැ. ඒ හිරිච්ච ඒ පොල් ගාද්දී හිරන ඒ පොල් ටික ඉතුරු පොල් ටිකවත් විසි කරන්නේ නැහැ. මේ අස් කරන්නේ නැහැ ඒවා මොකුත්. ඒ ඔක්කොම දාන ඉවරනම් පස්සේ තමයි අස් කරලා දාන්නේ. නැත්තම් බිම මොකද සතෙක්වත් කෑවොත් කියන එහෙමවත් මේ අස් කරන්නේ නැතුව තමයි ඒක සාමාන්‍ය හදන්නේ. දැන් කිරි එක රත් වෙලා තියෙන්නේ. ඒක ඔය වගේ හැඳි ගන්න හොඳට සීනි සහ අකුරු දිය වෙන්න. ඔක හැඳි ගාව නැත්තම් උතුරලා යනවා. හොඳට හැඳි ගන්න ඕන. ඒ අර කිරි වල සුදු පාට ගිහිල්ලා ඉවරලා අර හකුරු දිය වෙලා ඒ පාට එනවා මේ හකුරු දිය වෙනකොට. අපිට මේ එක සාමාන්‍ය එක වීඩියෝ එකකට ගේන්න අමාරුයි. වීඩියෝ කොටස් දෙකකට තමයි ගේන්න වෙන්නේ. දානේ පූජා කරන ඒවා එහෙම ඊළඟ වීඩියෝ එකේදී අපි අරන් එන්නම්. මේ තියෙන දානේ සකස් කර ගන්න ආකාරය.
මේ දානේ සකස් කර ගන්න ආකාරය තියෙන්නේ මේ මම ඔයාලට ඊළඟ වීඩියෝ එකෙන් දානේ පූජා කරන ආකාරය අරන් එන්නම්. මේ ආකාරයට හොඳින් ඒක සීනි දිය වෙනකන් මේක හොඳට දිය කර ගන්න ඕන දානේ. මේකට අපිට මේ අපිත් එක්ක හේන් කරන තව ගෝවින් කිහිප දෙනෙක් උදව් වුණා. ඒ සීන් ටික දිය වුණාම ඒකට හාල් දා ගන්න ඕන, මුද්ද රස් පලං, ඒ වගේම රටයින්දි ඒ අපි අර සුද්ධ කරගත්තේ ඒ සියලු දේවල් දාන්න ඕන. ඊට පස්සේ මේ කහවතරෙන් හොදලා තමයි මේ කපන පළතුරු සියලුම දේවල් ගන්න. පළතුරු වර්ග සාමාන්‍යයෙන් අපි 7ක් ගන්නවා. කොමඩු අපි ওই වගාවල් වලින් ගත්ත කොමඩු, ඒ වගේම කෙසෙල්, ඇඹුල් කෙහෙල් හරි රතු පාට ඒ කෙසෙල් හරි තමයි ගන්නෙ. දොඩම් ගන්නවා, ඇපල් ගන්නවා, ඒ වගේම දිවුල්, උක් දඬු, අන්නාසි, ඇඹුල් කෙහෙල් තමයි ගොඩක් ගන්නෙ. ඇඹුල් කෙහෙල් අපි අර දාන එකටත් පොඩි කරලා දානවා. ඇඹුල් කෙහෙල් දාදී අනිවාර්යෙන් ඉතිච්ච ඇඹුල් කෙහෙල් දාන්න වග බලා ගන්න ඕනේ. නැත්නම් අර ඇඹුල් කෙහෙල් වල කහට පිපිලා රතු පාට වගේ වෙනවා. ඒ වගේම දාන එකට අපි අපේ වගාවල් වලින් ගත්ත මුං ඇට, කවුපි, ඒ වගේම රට කජු, බඩිරිඟු දානවා. බඩිරිඟු නම් කොයි කොට්ල ඉවරලා මේ තම්බලා තමයි දාන්නේ. නැත්නම් අර බඩිරිඟු ටිකක් හයියයිනේ, තැම්බෙනව අඩුයිනේ. ඒක නිසා ඒ වගේම පිරිසුදුව තමයි අපි මේ දානේ පිළිවෙල කරගන්නේ. ඔයාලට මේ පේන හදාපු පහන් පැල මේකේ උඩට අර පොල්ලත් වියපුව දාලා, ගොක්කත් වියපුව දාලා ඊට යට තට්ටුවට කෙසෙල් කොළ දා ගන්නවා. ඒක තමයි දාන්නේ තැම්පත් කරන්නේ. දාන්නේ තැම්පත් කරාම වීඩියෝ මම ඊළඟ කොටසින් අරන් එන්නම්. මේක හොඳට හාල් එහෙම ඒවා කවලම් කරන හොඳට හැදි ගන්න ඕන. අපි මේකේ හාල් සේරු 9ක් දැම්මා. සීනි කිලෝ 5යි, හකුරු කිලෝ 4යි. තව මීට අමතර මුද්ද රස බලං, ඒ වගේම රටයින්දි, මුං ඇට, රට කජු, කවුපි, මේ උඩ පාවෙන කවුපි, බඩ ඉරිඟු ඇට ඒව දැම්මා. මේ ගන්න හැමදේම කහවතරෙන් සෝදලා ගන්න අනිවාර්යයෙන් මතක තියා ගන්න ඕන. සාමාන්‍යයෙන් මේ දාන්නට උදව් වෙන්න ගොඩක් කට්ටිය එනවා. ඊළඟ කොටසින් ඔයාලට දානේ පූජා කරන එක අරන් එන්න. ඒකත් ඔයාලා බලන්න.
මේ ආකාරයට අපි ඉදිච්ච කෙහෙල් පොඩි කරලා ඉවරලා දානකට දා ගන්නවා. දානකට දා ගන්නවා ඉදිච්ච කෙහෙල් මේ කළා. විශේෂයෙන්ම මේක අමු කෙහෙල් දාන්න හොඳ නැහැ. අමු කෙහෙල් දැම්මොත් එහෙනම් මේවා අර දම් පාට වගේ පේනවා. මේ අර කහට පිපෙනවනේ කෙසෙල් වල. ඊළඟ වීඩියෝ කොටසෙන් අපි හමු වෙමු මේ දාණය අපි කතරගම දෙවියන්ට අමතරව පුල්ලයාර දෙවියෝ නැත්නම් ඝන දෙවියෝ සහ අය්‍යනායක දෙවියන් ලබා දෙනවා.